ජීවත් වෙන්න පුළුවන් මට හොඳ ජීවිතයක් හොඳ අනාගතයක් මට සැපවත් ජීවිතයක් මම ඉල්ලන දේවල් දෙන්න පුළුවන් නම් ඒ වගේ කොල්ලෙක් මට හොඳයි. එහෙම හිතන්නේ හරිද? ඉතින් සමහර කොල්ලෝ හිටියා පුතේ කෙල්ලෝ හිටියා මට නැති කාලේ දාලා ගිහින්. හරි. අපිට නෑ නේ අපි දුප්පත් නේ කියලා එහෙම දාලා ගිහපු කෙල්ලෝ හිටියා. හරිද? ඒ කෙල්ලෝ මම පසු කාලේ පස්සෙන් එනවා. ගණන් ගන්න එපා හරි. තමන් නැති කාලේ දාලා ගිහපු ආයේ පස්සේ ආවට මොකද? එහෙම උකපානේ. අපි නැති කාලේ කියන්නේ පුතේ අපිට කිසි දෙයක් නැති කාලේ තමයි අපි දරාගෙන ඉන්න ආදරයක් අපි හොයාගන්නේ. තේරුණාද? ආදරය කියන්නේ භෞතික දේවල් වල තියෙන දෙයක් නෙමෙයි. හැබැයි අද කාලේ කෙල්ලෝ ආදරය කියන දේ මයින්ඩ් එක පොකාලේ. පසු කාලීනව පුතේ හරි. පසු කාලීනව සල්ලි මුදල මත තමයි හැමදේම තියෙන්නේ. මුදල සහ ජොබ් එක. ජොබ් එක රැකියාව ඔය කියන එකත් එක්ක තමයි පුතේ උඹලට ඊළඟට උඹලට වාහනයක් තියෙනවා. බයික් එකක් කියන දේ අද ගණන් ගන්න නැහැ. මේක කාර් එකක් හරි. මේක කාර් එකක් තියනවද? රජයේ රැකියාවක් තියනවද? ඔන්න ඔය කියන දේවල් බයිල් බලන්න. ඉතින් ඒක නිසා උඹලා පුතේ ආදරයක් වෙනුවෙන් නෙමෙයි උඹලගේ ජීවිතය සාර්ථක කරගන්නත් එක්කම හොඳට ඉගෙන ගන්න වැඩ කරහල්. වැඩ කරලා කවදා හරි දවසක මේ වගේ දෙයක් කරනවා. අද ඔබ දැම්ම තියාම ඩාකට්ටයක් තියාගන්න. හරි? මම දිනලා තමයි බස් බලන්නේ කියලා ඩාකට්ටයක් දැම්ම තියාම තියාගන්න.